එව්වා මේ මානේකට කියන්නේ. තෝමයි. අතන තමයි පේන්නේ අර අග්‍රඩිෂන් එක ඇතුලේ වර්ල්ඩ් සෙන්ටර් වලට පොඩි අඩිපාරක් තියෙනවා. ඒකෙන් හුඳා පුන්දු වඩ එකයි හැපි කව චීස් කෑල්ල. චීස් කෑල්ල පොඩක් පැලිලා. ඉතින් මේ ගෙඩිය හිතන්නේ පොඩි ගෙඩියක් මේ. ඒක හොඳට පැහිලා. හොඳට පැහිලා. මේ තියෙන RNR කියලා දාලා තියෙන හයිලෑන්ඩර්ස් ලොජ් එක අන්පේරල් ස්ටාර්ට් කරන තැනම තියෙන්නේ. ආමේකින් මේක ඒකල මේන්ටේන් කරලා යනවා. අපි ඊයේ හවස ඇවිල්ලා මෙතන නැවතුණා. මෙතන ෂෝක් තැනක්. හොඳට මේ වීව් එකක් තියෙනවා එහා පැත්තේ මවුන්ටන් වීව් එකක් තියෙනවා. කෑමත් ෂෝක් ඒ කියන්නේ ගෙදර හදන කෑම වගේ ශ්‍රී ලංකන්නේ ඕන දෙයක් ගන්න පුළුවන්. අපි නම් ඊයේ කෑවේ රෑට නූඩ්ල්ස් එකක්. අද උදේට ඒගොල්ලෝ හදලා තිබුණා කිරිබත්තුයි අවුල් ඇඹුල් තියල් එක්ක. දැන් ඒ ටික කාලේ දැන් 9ටත් මේ පිටත් වෙන හදන බස් එක නිකන් පොඩ්ඩක් මේ පාරේ ඉන්නවා. මේ පාර තමයි යන්නේ මේ නම්පේරියල් ස්කෝලේ පහුවරගෙන බේකස් බෙන්ඩ් එකට. අපි බලමු. අර පැත්තෙන් තමයි බස් එක එන්නේ. දැන් 9ට කිට්ටුයි. දැන් බස් එක එන්න ඕනේ. අපි බලමු. good morning guys. මේ තාම නම් බස් එක ආවේ නෑ. දැන් 9ට කිට්ටුයි. අපේ ප්ලෑන් එක තියෙන්නේ දැන් අපි නම්පේරියල් වල මෙතනින් පිටත් වෙලා ඉතින්ලා කිලෝමීටර් 9ක් උඩහට යන්න. 9ක් උඩහට ගියාම හම්බෙනවා අපිට නම්පේරියල් ස්කෝලේ. ඒක නම්පේරියල් ස්කෝලේ ගාවට විතරයි බස් එක යන්නේ. 1 කිලෝමීටර් 9 පයින් යන්න නැතුව අපි බැලුවේ බස් එක යන්න. ඊට පස්සේ එතන ඉඳලා බේකර්ස් බෙන්ඩ් එක ගාවට ටිකක් අමාරු පාරක් තියෙනවා. කිලෝමීටර් 4.3ක් වගේ තියෙනවා. ඒක අපි බැලුවේ පයින් යන්න. ඒක තමයි අපේ වෝක් එක වෙන්නේ. අද 4.3 ගිහිල්ලා එතන පොඩ්ඩක් බේකර්ස් බෙන්ඩ් එක ගාව අපි පොඩි ක්ලිප් එකක් දාන්න. එතනට ගිහිල්ලා මේ ආපහු ඉතුරු කිලෝමීටර් 4.3 ආපස්සට ස්කෝලේ ගාවට ඇවිල්ලා එතන ඉඳලා අපේ ප්ලෑන් එක තියෙන්නේ 3 wheel එකක් සෙට් කරගෙන එන්න. ඒක තමයි අද ගමන. සමහරලාට දැන් 9ට පටන් ගන්න එක අපි ප්ලෑන් කරපු ටයිමින් ගත්තොත් එහෙම 9ට ප්ලෑන් කරේ මෙතනින් යන්න 9 අමාරුයි එතෙන්ට ගියා ස්කෝලේ ගාවට. එතන ඉඳලා වෝක් එක යන්නේ පැය දෙකක් පැයක් එකමාරක් වගේ ආයි ගොඩක් වෙලාවට ගිහිල්ලා ආපහු එනකොට එකමාර වගේ වෙයි. ඒ ටයිම් එක 3 wheel එකක් එතනට අපි කතා කරගෙන සෙට් කරගෙන ආපහු මේ කිලෝමීටර් 9 එන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. බලමු අපි ගිහිල්ලා අලුත් වැඩ ගිහිල්ලා බලමු. see you. good morning. අපි බස් එකට නැග්ගා දැන්. දැන් තාම ඉන්නේ මේ නැගපු ගමන්. එතන නම්පේරියල් කට්ටිය නාන තැන පල්ලෙහා. බලමු දැන් මාතාවට බස් එක පිටත් වෙයි. Dawn paints gold on the mountain's crown, while rivers whisper truth as they flow down. And their songs entwine with the trees that stand, knotted in time by nature's hand. Each echoing step on the forest floor opens a world through an ancient door. The silence alive, yet brimming with sound. In the arms of solitude I am found. Oh, whispering pines, sing me your tune. Caught in the rhythm, the stars and the moon. Teach me the language of rustling leaves, stories that linger on the breath of the breeze. දැන් අපි මේ ස්කෝලේ ගාවට ඇවිල්ලා තියෙන්නේ විවේකානන්ද විද්‍යාලේ නම්පේරියල්. බස් එක මෙතනින් හරවනවා. මේ තියෙන පරිසරය පේනවනේ. එළින්ම දිව්‍ය ලෝකෙට ආවා වගේ තමයි. මේ ඉර මෙතන. අන්න ඉර. මේ පැත්තෙන් තමයි අපිට දැන් යන්න තියෙන්නේ නම්පේරියල් වලින් උඩට නගරක් ඩිවිෂන් එක පැත්තට. ඒකස් වෙන මෙයා දැන් ස්කෝලේ ගාවින් හරවනවා. අපි දැන් මේ බස් එකෙන් බැහැලා මේ පාර දිගේ
මේ උඩට යන්න හදන්නේ. කිලෝමීටර් 4.3ක් වගේ තියෙනවා. පටන් ගන්න තැන තමයි මෙතන. එතනින් පොඩි හිරිකටුවේ මෙතනින් මොක් කරනවා පොඩි පාලමක් තියෙන හිරිකටුවේ තමයි හරහා යන්නේ. අපි මෙතන වෝක් එකක් දාන්න හදන්නේ කිලෝමීටර් 4.3ක් වගේ අපිට උඩට යන්න තියෙනවා. එහෙනම් අපි යන්න. Secrets untold, carrying tales only the forest holds. Moonlight spills through the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep, the earth's gentle sigh, a lullaby sung to the open. ඒ කියන්නේ මේ කේබල් එකක් දාලා තියෙන මෙහි නම් පහළට වෙයි. අර පැක්ටි ඉඳලා පල්ලයට පෙට්ටි ඒකෙන් තමයි එන්නේ පල්ලයට. පේ පෙට්ටි ඒක දිගේ එවනවා. ඒ මෙතෙන් පටමයි. මෙතනින් ඉස්කෝලේ ගාවට එවනවා. ඒ දවස්වල මේ වගේ පාර නැහැ නේද ඉතින් පයින් මේ අස්තෙන් යන්නේ. වදියම උට යනවාද? ඔව් උඩට යනවා. පාර ටිකක් රළු පාරක් තියෙන්නේ. අපි දැන් මේ නන්පේරි ඉස්කෝලේ පහු කළා මීටර 100ක් වගේ ආවා. මේ තියෙන බෝඩ් එක නන්පේරි ස්ටේට් බෝඩ් එක. ෆැක්ටරි ඩිවිෂන් එකේ තව පොඩි දුරක් වගේ තියෙනවා. අපේ ඩිවිෂන් එකට තමයි අපි යන්නේ. සාමාන්‍යයෙන් මෙතනින් පස්සේ පාර ටිකක් මේ වගේ ඔයගලන්ට පේනවනේ. දැන් අපි හොඳ කාපට් පාරේ ආවට එතනින් පස්සේ පාර ටිකක් රළුයි. ඉතින් සාමාන්‍යයෙන් පාත අඩු කාර්යයක් වගේ આવොත් නම් යන්න අමාරුයි. නමුත් 4 wheel වාහනයකට යන්න පුළුවන්. මේගොල්ලන්ගේ කොහොමද සෆාරි ජීප් තමයි දැනට යන්නේ. 3 wheel එකක් වුණත් යන්න පුළුවන් කියලා නම් මේගොල්ලෝ කියනවා. නමුත් පාර අමාරුයි ටිකක්. අපි දැන් මේ ෆැක්ටරි ඩිවිෂන් එකේ ඉන්නේ. තව කිලෝමීටර් 4ක් වගේ අපිට පයින් යන්න තියෙනවා. ඊතල සුළඟත් එක්ක අර පැත්තෙන් ඉරේලිය වැටෙනවා කන්දස්තෙන් එහා පැත්තේ කන්දර. හරිම ලස්සනයි. යමු බලන්න. කට්ටිය බයික් වලින් ගිහිල්ලා එනවා. Under the boughs where the shadows play, the wind hums songs at the break of day, whispering pines, secrets untold, carrying. දැන් නම් පාර හොඳයි ටිකක් කොන්ක්‍රීට් කරලා තියෙනවා මේ හරිය පාර පාටු ගොඩාක්. හැබැයි පාර කොන්ක්‍රීට් කරලා තියෙනවා හොඳට. පහළ හරිය සම්පූර්ණ ගල් ගැලවිලා හරි රළු පාරක් තිබ්බේ. දැන් මේ හරිය ඉඳන් උඩහට පාර කොන්ක්‍රීට් කරලා කියලා තියෙනවා. කොච්චර දුරට කොන්ක්‍රීට් කළාද කියලා නම් දන්නේ නැහැ. හරිම ලස්සනයි. දැන් මීටර 500ක් විතර උඩට ආවා. අර තියෙන්නේ අර නන්පේරි ඉස්කෝලේ අර පහළ ඔයගලන්ට පේනවා. පහළ වගේ ඒ නන්පේරි ඉස්කෝලේ. ඉතින්ට සෆාරි ජීප් එකක් එනවා ඔයගලන්ට පේනවද? එතනින් උඩ තමයි මෙන්න මේ දියාල්ල තිබ්බේ. කිලෝමීටරයක් වගේ උඩට ආවා. යාළුව වගේක් ඉන්නවා ඔයගලන්ට පේනවද? ඒගොල්ලන්ගේ මේ අර මෙව්වා මේ මානේකට කියන්නේ. දෝම එහෙම කුඹගෙන ඉන්නේ සීතලට මං හිතන්නේ. සෙට් එකක්. ඔව්. අපි දැන් ආවා. මෙතන මෙන්න මෙහෙම ගේට් එක දාලා තියෙනවා. එතනින් මේ ඇතුල් වෙලා මෙන්න මෙතන තියෙනවා ටිකට් ගන්න තැනක්. රුපියල් 100ක්ද මන් දන්නේ නැහැ. මම කිව්වේ 100ක් වගේ එක්කෙනෙක්ට. 100ක් දීලා ටිකට් එකක් අරගෙන ඊට පස්සේ තමයි මෙතන ඉඳන් බේගස් බෙන්ඩ් එකට යන්න තියෙන්නේ. මේක තමයි පාර. යන්න. අපි නෑ යන්නේ පයින්. සමහරු මෙතනට පයින් ඇවිල්ලා මෙතන ඉඳන්
වීල් එකක් දාගෙනත් යනවා. දැන් මෙයාලා අපිට කිව්වා මෙන්න මෙයා අපිට කිව්වා මේ වීල් එක කතා කරලා දෙන්නම්. හැබැයි රුපියල් 4000ක් හෝ 4500ක් විතර ගන්නවා කියලා. ඉතින් කැමති අය එහෙම යන්න පුළුවන්. අපි නම් මුල ඉඳන්ම පොඩි හයික් එකක් යන්න ඕන හින්දා ප්ලෑන් කරලා තමයි අපි පයින් ආවේ. මෙතන තමයි ටිකට් ගන්නෙ. අපි ටිකට් අරන් යනවා. බලමු. අපි දැන් කිලෝමීටර් 2මාරක් විතර කන්න ආවා. දැන් නම් තියා මහන්සි. මෙතන තේගලයක් තියෙනවා මෙතන දෙනවා. මෙතන ගහලා ෂෝට් කට් එකක් කියලා. ඒ කියන්නේ කෙලින් පාර ගියොත් වටේ යන්න තියෙන්නේ. මෙන්න මේක තමයි පාර. මෙතන පාර. මෙන්න මෙහෙම කන්ද වටේ යන්න. මෙහෙම ගිහින් මෙන්න මෙතනින් ඔහොම ගිහින් ওই කන්ද වටේ යන්න තියෙන්නේ. එහෙම නැත්තම් පුළුවන් මෙතනින් උඩට යන්න. මෙන්න මෙතනින් තියෙනවා මං හිතන්නේ මෙන්න මෙහෙම උඩට පාරක් මේ. ෂෝට් කට් එක. ටිකක් අමාරු තැත්ති කියලා හිතෙනවා. කියලා තමයි දාලා තියෙන්නේ. ඔව් මේක දාලා තියෙන්නේ නම් බේකර්ස් බෙන් ෂෝට් කට්. ෂෝට් කට් කියලා ගහලා තියෙන්නේ. කිලෝමීටර් 2ක් කියලා ගහලා තියෙන්නේ. බලමු ගිහින් කොහොමද කියලා. වැදලා ඉවරද? ඒක දැන් හදාගෙන ඉන්නේ. මේ අක්කගේ තමයි කඩේ. මෙතනින් තමයි උඩට යන්නේ අපි දැන්. අපි මෙතන යමු. නෑ මේ කියන්නේ කියලා පොඩි වැඩේ එකක්. මෙතනින් උඩට යන එක තමයි ලේසි. දාලා තියෙන්නේ. අපි වැඩක් කාලා එහෙනම් මෙතනින් උඩට නගිනවා. මෙන්න මේ අක්කගේ කඩෙන් වඩේ ගත්තේ. මෙන්න කඩේ. ඕගොල්ලන්ටත් ඔන්නම් තේ බොන්න පුළුවන්. මෙන්න අක්කා. ඔන්න තේ බොනෝ. විතරක් දාලා හදලා තියෙන්නේ. ඉන්නම කොල්ල. මේ කොළ જાතිය මොකම යන්නේ? අනකොට දෙන්න කරනවා. කුණු වෙන්න දාලා කුණු වෙන්න දාලා. උඳු දාලා හදපු වඩේ එකක් තියෙනවා. අතරම හරිම රසයි. මෙතනින් පස්සේ නම් කිලෝමීටර් 2ක් අපිට යන්න ඉන්නේ මේ වගේ පාරක, අඩි පාරක. මේ ෂෝට් කට් එකේ යන්න බෑ වාහන වලට. පයින් යන්න තමයි. ඔහොම යන්න තියෙන්නේ. අස්සන මල්ලාවල තියෙන පටන් ගන්නද අපි යා. අඩි පාරක් මේක නම් ටිකක් පාර අමාරු වෙයි. මට හිතන විදිහට. නමුත් කිලෝමීටර්ස් 2යි තියෙන්නේ. මල්ලාවල කියනද අනිත් පස්සේ. උඩල වර්ගයක් වගේ පොකරු උඩල වර්ගයක්. ඕසමලා වගේ. Under the boughs where the shadows play, the wind hums songs at the break of day. Whispering pines, secrets untold, carrying tales only the forest. කෙලින් එන්නත් පුළුවන් මෙහෙන් එන්නත් පුළුවන්. දෙකෙන් එන්න පුළුවන්. වටේ ටිකක් දුරයි කියන්නේ. ඔව් කෙලින් එන්නත් පුළුවන් වටේ දුරයි. වටෙන් ආවොත් දුරයි අපි ආවේ වටෙන්. කෙලින් එන්න. ඔව්. අපිත් එක්ක තව දෙන්නෙක් ආවා මේ ඒගොල්ලෝ බයික් එක මග දාලා. අපි දැන් කිලෝමීටර් එකක් වගේ කිට්ටු වෙන්න ආවා පයි. පාර මෙතින් එකක් කියන්නේ අර අතන පහළ අර ෂෝට් කට් එකේ කිලෝමීටර් 2 ඉඳන්. ඔක්කොම කිලෝමීටර් සාමාන්‍යයෙන් 3.5 විතර ඇවිල්ලා තියෙනවානේ. ඔව් 3මාරක් කියලා තියෙන ෂෝට් කට් එක පටන් ගත්තා නම් කිලෝමීටරයක් වගේ ආවා. ෂෝට් කට් කිලෝමීටර් 2ක් කියලා දාලා තිබ්බේ. ඉතින් ෂෝට් කට් එක කියන්නේ මේක තමයි. ෂෝට් කට් කිව්වට ඉතින් පාරක් නැහැ. අපි අර පාර හදාගෙන යන්න ඕන වගේ එකක් තියෙන්නේ. මේ කියන්නේ කලින් පාරක් තිබිලා තියෙනවා. ඒක දැන් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේක තමයි පාර මේ. මෙන්න මෙතනට නම් අපි යන්න ඕනේ. අපි ඉන්නේ පහළ මේ යන්නේ මේ සාමාන්‍යයෙන් වටේ පාර. වටේ පාර කියන වාහනයක් වගේ එනවනම් මේ පාරේ තමයි එන්නේ. මේ යන්නේ සෆාරි ජීප්. දැන් අර අපි පයින් ආපු නිසා තමයි අපි ෂෝට් කට් එකේ ආවේ. මේක තමයි පාර ඔය. පොඩි මෙන්න මේ පහළ ඉඳන් ආවේ. පහළ ඉඳන් ඇවිල්ලා මෙතනට වැටිලා දැන් මේ තියෙන සාමාන්‍යයෙන් යන පාර. මේ යන් ඉක්මනට. ටික දුර යත් උඩරිම කිලෝමීටරයක් ඇතියා. Under the boughs
ප්‍රමාණයට ආවා. අන්න අතන තමයි පේන්නේ අර මීදුමේ. ඒක දැන් නම් මීදුමේ වැහුණා. මේ පාර තා මීටර් 500ක වගේ පයින් යනකොට පුළුවන්. ආන්න පේනවා මේ තියෙන. යන්තම් පේනවා ඇති කියලා හිතනවා. දැන් පේනවා දැන් මීදුම ගිහිල්ලා. ඔයගොල්ලන් දැන් පේනවාද මේ තියෙන බේකස් බෙන්ඩ් එක මේ. මේක තමයි පාර ඔහුම හැවිලා. මෙන්න මෙතනින් ගිහිල්ලා. මෙන්න මෙහෙන් යනවා. මේක තමයි පාරේ. අපි තාම යනවා. බේකස් බෙන්ඩ් එක පේන මානේ නියංගලා. ඔයගොල්ලෝ නියංගලා දැකලා තියෙනවනේ. මෙතන නියංගලා මල්. මේ මල් සෙට් එක නියමෙටම තියෙනවා. මේ තියෙන චූටිම පොහට්ටුව මේ ඊළවසේ ටිකක් පොහට්ටුව ලොකු වෙලා ඊට පස්සේ මේ තියෙන පොහට්ටුව තවත් පොඩ්ඩක් ලොකු වෙලා ඊට පස්සේ මල එන්න ඔන්න මෙන්න මේ මල එළියට එන ගමන් මේ ඊට පස්සේ මෙන්න මණිපත්තත් ඇවිල්ලා මල පිපෙන්න පටන් ගන්නවා ඊට පස්සේ සාමාන්‍ය පිපෙනකොට තැඹිලි පාට රතු පාට තද රතු පාට සම්පූර්ණ පිපුණා මේ සම්පූර්ණ නියඹලා ගහක් ඔයගොල්ලන්ට ගොඩක් මේ ලේසියෙන් බලා ගන්න පුළුවන් මෙතන එතනක් තියෙනවා මේ තියෙන එක අන්තිම අදියර මල මැරුණාට පස්සේ මේක ඇටයක් එනවා මේ තියෙන ඇටේ මේ තියෙන්නේ ඊටත් කලින් මැරිච්ච එකක් මේ ඇටේ ටිකක් තව ලොකුයි එකේ මේ ඇටේ තව ටිකක් කර වුණාට පස්සේ අපිට මේක බිම දැම්මම පැලවෙනවා පැලවෙනවානේ මේ තියෙන මේක ආවේනික මල් జాතිය ඔයගොල්ලන්ට පේනවද දම්පාට මල් එකක් හරිම ලස්සනයි යා අතන බේකස් බෙන්ඩ් එක පේනවද බල්ලෙකුත් තියෙනවා අපිට පේන මේ තියෙන බේකස් බෙන්ඩ් එක මෙන්න බේකස් බෙන්ඩ් එක ඔය තියෙන කට්ටිය ෆොටෝ ගන්න ඔයගොල්ලන්ට පේනවා ලස්සන view එකක් එකක් මෙන්න මෙතන මේ වගේ එකක් තියෙනවා මම හිතන්නේ කට්ටිය ඇවිල්ලා උයලා එහෙම තියෙනවා මෙතන මේ දර එහෙම තියෙනවා පොඩි ලිපක් වගේ එකක් තියෙනවා ඇවිල්ලා උයලා කාලා තියෙනවා එතන තමයි තැන මම හිතන්නේ අපි කිලෝමීටර් අපිට පෙන්වුවේ නම් මැප් එකේ 4:00 කියලා 4:00 හෝ ඊට වැඩි නිසා කඩුණක් නැහැ. අපි ආවේ නමුත් අර 4:00 කියලා දැනුන්නේ ඊට වඩා ප්‍රමාණයක් දැනුණා අර කඳු එක්ක නැගලා එනකොට එහෙම ප්‍රමාණයක් දැනුණා සාමාන්‍ය පැය දෙකමාරක් විතර ගියා අපි අර හිමින් ආපු නිසා. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills through the velvet dark, etching patterns, leaving its mark. The roots stretch deep. අපි දැන් බේකස් බෙන්ඩ් එකට ආවා කිලෝමීටර් 11.3ක් විතර අපි ඉඳපු තැන ඉඳන් මේ අපි දැන් ඉන්නේ බේකස් බෙන්ඩ් එකේ මෙතන වටේම පේනවා පල්ලෙහා නම්පේරි ස්ටේට් පැත්ත පල්ලෙහා පේනවා බලාකුළු ඔක්කොම වගේ අපිට වඩා පහලින් තියෙනවා මේ කඩුගන්දිය උඩට ගියාම මෙතනට උඩට ගියාම මේ වර්ල්ඩ් සෙන්ටර් වලට යන්න පුළුවන් නගර ඩිවිෂන් එකට කිලෝමීටර් තව 4ක් වගේ තියෙනවා නගර ඩිවිෂන් එක ඇතුලේ වර්ල්ඩ් සෙන්ටර් වලට පොඩි අඩිපාරක් තියෙනවා ඒකෙන් යන්නත් පුළුවන් වර්ල්ඩ් සෙන්ටර් රවුමේ අර බලංගොඩට වැටෙන තැන පේන්නේ මෙතන උඩ දැන් මේ ලන්ච් එක ගන්නෙ බේකස් බෙන්ඩ් එකේ ඉඳන් ලන්ච් එකට තියෙන්නේ අර පල්ලෙහා අක්කගෙන් ගත්ත මේ කංකුම් දාපු උණුදු වඩේ එකක් මේ කංකුම් දාපු උණුදු වඩේ එකයි හැපි කව් චීස් කෑල්ල චීස් කෑල්ල පොඩ්ඩක් තැලිලා බලමු කොහොමද රස ගියා කාලා බලමු ලන්ච් එක දැන් සාමාන්‍ය හවස 6 වගේ නේද පේන්නේ උනට තාම 11:00 සුපිරි ලන්ච් එක නියම තනක් Under the boughs where the shadows play, the wind hums songs at the break of day. Whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills through the velvet dark,
දැන් ආපසු හැරුණා 12 වෙලාව දවල්. අපිට පැය 2කමාරක් වගේ ගියා මෙතන නගින්. අපි බලමු බහිනකොට පැය 2කමාරක් ඇයි දිර අඩුවෙන් වෙන්නේ කියලා. ඔය දවස්වල සක්කස්සන. ඒකත් එක්ක ගලා පාරට. Under the boughs where the shadows play. යාම් කරන්න අකිරද. The පස් wind කන්දියක් කඩාගෙන ඇවිල්ලා මාළට. ඕ තේ ගහ එම්ම මිතුරු වෙලා. අපිට දැන් පොඩි ප්‍රමාණයක් තමයි පහළට බහින්න තියෙන්නේ. ඒ පහළට බහින ගමන් මෙතන බෙන්ඩ් එකත් එක්ක ලස්සන තැනක් තියෙනවා. ඊයල්ල අර වැටිච්ච ඊයල්ල ඉතින් නැත්නම් කහ පාට මල් පිටින අස්සරයි. එන්න අපි බලමු. under the boughs where the shadows play. The wind hums songs at the break. දැන් හරියට 1යි වෙලාව. අපිට තව විනාඩි 45කින් වගේ පහළට බහින්න පුළුවන්. අපි දැන් සෑන්තර පහළට බැස්සා. මේ බහිනකොට අඩිපාරක් තියෙන ෂෝට් කට් එක අපි උඩ නගිනවල ඔයගොල්ලෝ කිව්වේ ඒකෙන් මෙතන පහළට බහින්න මේ පාරෙන් ආයෙ ගියාම පහළට බහින්න පුළුවන්. මේ පැත්ත ලස්සන දියල්ලක් තියෙනවා. මේ පන්ත නම් තේවාවල නැහැ. ඒක නිකන් අතෑරලා දාගෙන මොකද මේ පැත්ත ගල් පර්වතයක් තියෙනවා. හරිම අස්සලක් තැනක්. මේ පහළ තියෙනවා නිකන් ලයින් කාමර කැමිල්ලා ඒකේ. මේ හරිය ඔක්කොම තියෙනවා. පේර ගෙඩියක් කාලා මගදී පේර ගහක් සෙට් වුණා. මේ පේර කඩනවා. හොඳයිද? හොඳ ගෙඩියක්. හොඳ ගෙඩියක්ද? බයද? චූටි ගෙඩිය කියන්නේ පොඩි ගෙඩි සයිස් එකක් තියෙන්නේ. ගෙඩිය රසයි හැබැයි. ගහ හරි කුරු ගහක් නිකන් වට්ටිය වගේ හැදිලා තියෙන වටේටම. ඒ බණ්ඩ මේ ගෙඩිය බලන්න. ඉතින් මේ ගෙඩිය හිතන්නේ පොඩි ගෙඩියක් මේ. ඒක හොඳට පැහිලා. හොඳට පැහිලා ඔය චූටි ගෙඩියක්. පහළට බහින ගමන් Under the boughs where the shadows play. The wind hums songs at the break of දීකුරුල්ලද? whispering දීකුරුල්ල ගේ කුරුල්ල. ගේ කුරුල්ල. තාම කට්ටිය එනවා. තාම බයික් වල තමයි ගොඩක් අය එන්නේ. පයින් ගියා එනං හරිම අඩුයි. අපි දෙන්නයි තව කපල් එකක් ගියා උඩට. ඒ දෙන්නත් හැබැයි මගට බයික් එකේ ගිහින් එතන ඉඳන් ආයෙ ගියේ පයින්. අපි නම් පහළ ඉඳන්ම පයින් ආවේ. මේ අර අපි උදේ එනකොට හම්බෙච්ච දෙන්නම ආයෙ ඉන්නවා මෙන්න. හලෝ. හයි හයි. බයි බයි. ඒ දෙන්න වැඩ ඇරිලා ගෙදර යනවා ඔය. ෂෝක් ඒ දෙන්න. අද ලස්සනයි. under the boughs where the shadows. අපි බස් එකට නගින්න තැනට ආවා.